ඇත්තටම අද අපි මේ සූදානම් වෙන්නේ හරියම වෙනස් විදිහේ මාතෘකාවක් ගැන. ටිකක් පුළුවන්ව කතා කරන්න. මේක ඇත්තටම අපි හැමෝටම දවසින් දවස දැනෙන දෙයක්. හැබැයි අපි වචන වලට පෙරලන්න හරියටම දන්නේ නැති කාරණයක්. ඔව් ඒක සහතික ඇත්ත. ගොඩක් වෙලට මේක තේරෙනවා ඒත් කියා ගන්න තේරෙන්නේ නැහැ. අන්න ඒකනේ. දැන් හිතලා බලන්න අර Facebook එකේ හරි Instagram එකේ හරි විනාඩි 5ක් විතර පහළට යද්දී අපිට කොච්චරනම් අලුත් දේවල් දකින්න ලැබෙනවද නේද? අලුත් වාහන, අලුත්ම ෆෝන්, අලුත් විලාසිතා වගේ දේවල්. අනිවාර්යයෙන්ම අලුත් කෑම බීම පවා තේම. හරියටම. ඉතින් මේවා දකිද්දී අපිට નિરાයාසයෙන්ම හිතනවා ඇයි අපිට මේවා නැත්තේ කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි කෙලින්ම අපේ රටට බනිනවා, අපේ සංස්කෘතියට බනිනවා, අපේ ඉතිහාසයටත් බනිනවා. ඒක තමයි ගොඩක් වෙලාවට අද සමාජයේ දකින්න තියෙන ලොකුම ඛේදවාචකය. ඔව්. ඉතින් අද අපේ මේ කතාබහේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපිට ලැබුණු අපූර්ව ලියවිල්ලක් ඇසුරෙන් මේක තේරුම් ගන්න එක. ඒ කියන්නේ අපිට ආර්ථික දුෂ්කරතා තියෙනවා නම් එහෙමත් නැත්නම් අර වෙළඳ පොළට එන අලුත්ම නවීන භාණ්ඩ මිලදී ගන්න අපිට හැකියාවක් නැත්නම් ඒ අඩුව වහගන්න අපි අපේම භාෂාව සංස්කෘතිය සහ ඉතිහාසය විවේචනය කරගන්න එක කොච්චර දුරට නිවැරදිද කියන එක. ඒක ඇත්තටම අපි ගැඹුරින්ම සාකච්ඡා කළ යුතු දෙයක්. හරි. අපි මේ කාරණිය ටිකක් ලියා ගමු. මුලින්ම මේ කතුවරයා අපූර්ව තර්කයක් ගොඩනගනවා. අවුරුදු 2500කට වඩා පැරණි ගැඹුරු දාර්ශනික අදහසක් පදනම් කරගෙන. සාමාන්‍යයෙන් බණමඩුවකදී අපි නිතරම අහන දෙයක් නෙමේ සත්වයා සංසාරේ දිගින් දිගටම ගමන් කරන්නේ මේ පංචස්කන්ධයට තියෙන දැඩි ඇලීම නිසායි කියන එක. ඔව් අපි පංචස්කන්ධය කිව්වම සාමාන්‍යයෙන් හිතන්නේ අපේ ශරීරයයි ඉන්ද්‍රියන් පහයි කියන විතරයි නේ. හරියටම මෙතන තියෙන පුදුම සහගත කාරණේ තමයි නූතන දියුණු රටවල් තමන්ගේ ආර්ථිකය මේ තරම් දැවෙන්ත විදිහට ගොඩනගා ගන්න පාවිච්චි කරලා තියෙන්නේ අන්න අර අපි අත්හැරින්න යුතුයි කියන සංකල්පයමයි. ඒ කියන්නේ බටහිර ලෝකයේ මේක ආයුධයක් කරගෙනද? අනිවාර්යෙන්ම ඒ දියුණු ආර්ථිකයන් මිනිසාගේ මේ ආශාවන් ගැන, ඒ කියන්නේ ඩිසයර්ස් ගැන හරිම සූක්ෂම විදිහට අධ්‍යයනය කරලා තිනවා. ඔවුන් තේරුම් ගත්ත මිනිසාගේ ඉන්ද්‍රියන් පහ, ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඒවා පිනවන්න පුළුවන් නම් සහ ඒ හරහා අර විඥාණයට බලපෑම් කරන්න පුළුවන් නම් එතන දැවැන්ත වෙළඳ පොලක් තියනවා කියලා. වාහනයක් මල්ල ඕනම කොල්ලෙක්ගේ හිතේ තියෙනවනේ බා වාහනයක් කියන්නේ. වාහනයක් ලස්සනට පැදගෙන යන්නවා. මට තේරෙන විදිහද ඒක නිකන් අර ඇල්ගොරිතම්ස් සහ මාකටිං කැම්පේන් වලින් කරන්නේ අපේ බෞද්ධ දර්ශනයේ තියෙන මේ ගැඹුරු සංකල්පය රිවර්ස් එන්ජිනියර් කරනවා වගේ වැඩක්. ඒක තමයි හොඳම වචනේ. රිවර්ස් එන්ජිනියර් කරනවා කියන එක. එයා දන්නම අපිට අත්‍යවශ්‍ය දේවල් මොනවද, අපි ආශා කරන්න මොනවටද කියලා. ඉතින් අද වෙද්දී මාකටිං එහෙම නැත්නම් අලෙවිකරණය සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ මේ ඉන්ද්‍රියන් පහම උපරිමයෙන් උද්දීපනය වෙන විදියට නේද? ඇසට ලස්සනම රූපයක් පෙන්නනවා, කනට ඇහෙන හොඳම ශබ්දය දෙනවා. මේ විදියට ඉන්ද්‍රියන් පිනවද්දී අපිට ලෝකය පේන්න ගන්න වෙනමම විදිහකට. ඔව් මේ ලියවිල්ල පැහැදිලිවම පෙන්වා දෙනවා මේ නවීන නිෂ්පාදන දවසින් දවස එළියට එද්දී මුළු ලෝකයම හරිම සැපවත් සුන්දර තනක් විදිහට පේන්න පටන් ගන්නවා කියලා. අර බෞද්ධ දර්ශනයේ කියන ලෝකයේ දුක සහිත තැනක් කියන යථාර්ථය මේකෙන් වැහිලා යනවා නේද? සම්පූර්ණයෙන්ම වැහෙනවා. මේ මාකටිං මායාවෙන් මේ ඩිජිටල් තිරවලින් ඒක යටපත් වෙනවා. මිනිස්සු නිර්වාණය හොයාගෙන යනවා වෙනුවට නැත්තම් ආධ්‍යාත්මික සැනසීමක් හොයනවා වෙනුවට මේ ලෞකික සැප සම්පත් වලට මැලෙන්න පටන් ගන්න. මොකද ධනවාදී ආර්ථිකයකට මිනිස්සු තෘප්තිමත් වෙලා ඉන්නවා කියන්නේ පාඩුවක් නේ. සහතික ඇත්ත මිනිස්සු සෑහීමකටපත් වෙලා ඉන්නවා කියන්නේ ඒ ආර්ථිකයේ අවසානය. කාර් එකක් කිමුකෝ. දැන් මට කාර් එකකට ලොකු ආසාවක් නැහැ බා. ඒකින්ද මට කාර් ගන්න සල්ලි ඕනේ නැහැ. මිනිස්සු හැමතිස්සෙම අර නොසන්සිදුණු ආශාවකින් ඉන්න ඕනේ. ඒක කොතරම් ප්‍රබලද කියනවනම් කතුවරයා සඳහන් කරන විදිහට ඇතැම් නූතන භික්ෂූන් වහන්සේලා පවා නිර්වාණ මාර්ගයේ යනව වෙනුවට මේ ලෞකිකත්වයට ආසා කරන්න පෙළඹිලා තියෙනවා. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලාත් මේ උගලට අහුවෙලා. ඔව් සමහරු ගිහිගේ හැර යාමට එහෙවත් නැත්නම් සිවුරු හැර යාමට පවා මේ නවීන ලෞකික සැපයන්ගේ ආකර්ෂණය ඍජුවම බලපාලා කියනවා කියන කාරණය මේ ලියවිල්ලෙන් අපිට පැහැදිලි කරනවා. ඔය කියන පාරිභෝගික උගුල නිකම්ම දාර්ශනික න්‍යායක් නෙවෙයි. අපි ඒක ප්‍රායෝගිකවම දකිනවා. අපි මේක වඩාත් පුළුල් රාමුවකට සම්බන්ධ කරොත් මේක දවන්ත ආර්ථික උගුලක්. කොහොමද අපි ඒක ආර්ථික උගුලක් විදිහට දකින්නේ? දැන් හිතන්න සාමාන්‍ය කෙනෙක් රස්සාවක් කරනවා. නිශ්චිත මාසික වැටුපක් ලැබෙනවා.
ඒ වැටුපටාලුව ජීවත් වෙන්න ක්‍රමයක් හදාගෙන ඉන්නේ. හැබැයි මේ වෙළඳපොළ ක්‍රමය ඇතුලේ ඒ කෙනාට නිදහසේ පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ. තරහ වෙන්න එපා මම පිරිපිටිත් ගන්න තමයි ගියේ. හැබැයි මේ අර හන්දියේ කම්පියුටර් ෂොප් එකේ පොඩි අද විතරක් තියෙන ඩිස්කවුන්ට් ඩීල් එකක් තිබ්බා. ඉතින් මම ඒකෙන් RGB ෆෑන් එකක් ගත්තා බබා. නෑ කොහොමවත් ඉන්න දෙන්නේ නෑ. ටීවී එක දැම්මත් ෆෝන් එක බැලුවත් පෙන්වන්නේ අලුත්ම ස්මාර්ට් ෆෝන් එකක් නැත්නම් අලුත්ම වාහනයක් එහෙමත් නැත්නම් ගෙවල් ළඟ ඇරුණු අලුත්ම පීසා කඩයක් ගැන. මේ නිෂ්පාදන ඔක්කොම හදලා තියෙන්නේ අර කලින් කිව්වා ඉන්ද්‍රියන් පහ පිනවන්නමයි. ඉතින් මේවා ලබා ගන්න දැඩි පෙළඹවීමක්, ඒ කියන්නේ පියර් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වැටුප හැමමයිනේ. ඒක වෙටි වෙන්නේ නැහැ. පවුලට අලුතෙන් සමාජිකයන් එකතු වෙද්දී මේ අමතර වියදම් දරා ගන්න බැරි තරමට වැඩි වෙනවා. අන්න එතනදි තමයි ඊළඟ මට්ටමේ ගැටලුව මතුවෙන්නේ. ඔව් මේක පුද්ගලික ප්‍රශ්නයක් විතරක් නෙවෙයි මේක සමස්ත රටටම තියෙන ප්‍රශ්නයක්. මොකද දියුණු රටවල් දවසින් දවස අලුත් නවනිපයම් අලුත් සේවා වෙළඳපොළට ගෙනාවට අපේ රටේ ආර්ථිකය තවමත් කැරකෙන්නේ එකම තැනක. අපි තවමත් ප්‍රධාන වශයෙන් අපනයනය කරලා විනිමය හොයන්නේ තේ, පොල්, රබර් සහ ඇඟලුම් කර්මාන්ත වලින් විතරයි. ලෝකීය රොකට් වේගයෙන් ඉස්සරහට යද්දී ඒගොල්ලෝ මයික්‍රොචිප්ස් හදද්දී අපි තාමත් සාම්ප්‍රදායික අපනයනයන් මත යපෙනවා. ඉතින් අර දියුණු රටවලින් එන අලුත් නිෂ්පාදන අපේ වගේ තුන්වන ලෝකයේ රටවලට එද්දී ඒක ලොකු ගැටුවක් බවට පත් වෙනවා. එක පැත්තකින් ඒව ගන්න තරම් ජාතික ධනයක් අපිට නැහැ. අනිත් පැත්තෙන් ඒව ගන්න තියෙන ආසාව අපේ ඇඟේ උඩරමයට වඩවලා ඉවරයි නේද? හරියටම හරි. හැබැයි කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් නේද? ඔය කියන ආසාවල් ලබා ගන්න සාමාන්‍ය මිනිහෙකුට තද ෆෝන් එකක් හරි වාහනයක් හරි පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අර පහසු ගෙවීමේ ක්‍රම. එහෙම නැත්නම් easy payment ක්‍රම නිසා කියලා. ඒක එක විදියට සාමාන්‍ය පාරිභෝගිකයට ලැබුණු සහනයක් නෙවෙයිද? ලියවිල්ල ඒකට දෙන උත්තරේ මොකද්ද? ඒක ඊටමත් හොඳ ප්‍රශ්නයක්. මේ කතුවරයා අපිට මතක් කරන වැදගත්ම දෙයක් තමයි මේ පහසු ගෙවීමේ ක්‍රම කියන්නේ කිසිසේත්ම පාරිභෝගිකයා කෙරේ තියෙන අනුකම්පාවකින් දෙන දේවල් නෙවෙයි කියන එක. එහෙනම් මේකත් උගලක්ද? සම්පූර්ණයෙන්ම ඒවා හුදෙක්ම කෙසේ හෝ තමන්ගේ නිෂ්පාදනයේ විකුණා ගැනීමේ සූක්ෂම වෙළඳ උපක්‍රම පමණයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අතේ තියෙන ස්මාර්ට් දුරකථනය කැඩුනොත් කොහොම හරි අලුත් එකක් ගන්නම වෙනවානේ. ඔව් ඒක දැන් අත්‍යවශ්‍ය දෙයක් වෙලා නැහැ. අන්න ඒකයි. සම්පූර්ණ මුදල එකවර ගෙවන්න බැරි නම් අර පහසු ගෙවීමේ උගලට අවු වෙනවා. අවසානයේදී වෙන්නේ මොකද්ද? අනාගතයේ උපයන්න තියෙන මුදලත් අදම වියදම් කරලා ණයකාරියෙක් වෙන එක. අර නිෂ්පාදනය කරපු දියුණු රටවල් තවත් පොහොසත් වෙනවා. ඒ කියන්නේ ඕන් පොහොසත් වෙන්නේ අපේ ආශාවන් පාවිච්චි කරලා. හරියටම. ඔවුන් පොහොසත් වෙලා තියෙන්නේ ඔවුන්ගේ රටේ මිනිස්සු ඡන්දය භාවිතා කරපු විදිහ නිසාම නෙවෙයි. ඔවුන් ලෝකයේම මිනිසුන්ගේ ආශාවන් හඳුනාගෙන ඒ වෙනුවෙන් භාණ්ඩ නිෂ්පාදනය කරපු නිසායි. මේක හරියට මනෝවිද්‍යාත්මකව මිනිසුන්ව හිර කරන දැලක් වගේ. මෙතනදි තමයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ. ඒ දැල කොච්චර ශක්තිමත්ද කියන එක අපි 2022 දී අස්පනා පිටම දැක්කා. මේ ලිපිය ඒ පාරිභෝගික ආශාවන් සහ ආර්ථික යථාර්ථය ගෙනල්ලා සම්බන්ධ කරනවා 2022 දී අපේ රටේ ඇතිවුණු දැවන්ත ආර්ථික අර්බුදයට. ඔව් අපිට මතකයනේ ඒ කාලේ අපි කොතරම් මානසික සහ කායික පීඩනයකට ලක් වුණාද කියලා. දවස් ගණන් පෝලිම් වල ඉද්දී අපිට තේරුම් ගියා අපේ මුළු ජීවන ක්‍රමයම අපේ මේ නවීන ලයිෆ් ස්ටයිල් එක සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ පිටරටින් එන නැවුමත කියලා. අපේ රටේ බලශක්තිය, ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය සම්පත් බහුතරයක් වෙනත් රටවල් මත රඳාපැවතුණු නිසා පිටරටින් බඩු එන එක නැතුණු ගමන් අපේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා. ඒක නිකම්ම බඩු නැතිවීමක් නෙවෙයි, ඒක දැවන්ත මනෝවිද්‍යාත්මක කම්පනයක්. ඇත්තට මේක මනෝවිද්‍යාත්මක කම්පනයක්. ඒ ආර්ථික පීඩනය මිනිස්සුන්ට ලබා දුන්නේ බරා ගන්න බැරි තරම් දුකක්. කතුවරයා මෙන්න මේ తත්වය හරිම අපූර්වට වර්තමාන දේශපාලන තේමාවන් එක්ක ගලපලා පෙන්නනවා. වත්මන් රජයේ බලයට පැමිණි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන තේමාව මේ ආර්ථික පීඩනයෙන් මිරිකිලා හිටපු මිනිස්සුන්ගේ මානසිකත්වයට කදිමට ගලපුණා කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. මෙතනදී අපිට පැහැදිලිවම කියන්න ඕනේ මේක කිසිව දේශපාලන පක්ෂයකට කඩයාමක් හරි පහර දීමක් හරි නෙවෙයි නේද? නෑ කිසිසේත්ම නෑ. මිනිස්සුන්ට ඕනේ වෙලා තිබුණේ ඒ පෝලිම් යුගයේ පීඩනෙන් නිදහස් වෙන්න. ඉතින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එකෙන් බහුතරයක් සාමාන්‍ය ජනතාව සුජුවම තේරුම් ගන්නේ Taman කැමති අර නවීන නිෂ්පාදන සහ සේවා බාධාවකින් තොරව මිලදීගෙන අර පෙර කිව්ව ලෞකික සැපසේ ජීවත් වීම කියන එකයි.
ඉතින් ඒ ආශාව දේශපාලනිකව හොඳින්ම ආමන්ත්‍රණය වුණා. හැබැයි මාව ඇත්තටම කම්පැනිට පත් කරපු එක ප්‍රබල යෙදුමක් මේ ලියවිල්ලේ තිරෙනවා. ඒ තමයි බඩපතට පහර වදින විට පාරට බහින්නේ ජනයාය. මිනිසා යනු බඩපතට පහර වදින විට තිරිසනුන් හා සමානයි කියන වාක්‍යය. ඒක හරිම ගැඹුරු අදහසක්. කුසගින්න සහ ආර්ථික අස්ථාවරත්වය ඉස්සරහා මිනිස්සාගේ සියලුම ශිෂ්ටාචාරය ලක්ෂණ සදාචාරයන් නැති වෙලා යනවා කියන එකයි ඉන්න අදහස් කරන්නේ. ඒ කියන්නේ අපි කොච්චර උගත් වුණත් අපේ සංස්කෘතිය කොච්චර ශ්‍රේෂ්ඨ වුණත් පැවැත්මට තර්ජනයක් ආවම ඒ ඔක්කොම යටපත් වෙනව නේද? ඒක ඊටමත් කටුක යථාර්ථයක් වුණත් අපි පිළිගන්න ඕනේ. නමුත් එතනින් එහාට යන කතුවරයා තවත් ගැඹුරු තර්කයක් ගොඩනගනවා. මොකක්ද ඒ තර්කය? ඔහු කියනවා මේ රටේ බුද්ධ ශාසනය, භාෂාවේ සංස්කෘතිය සහ ඉතිහාසය අවුරුදු දහස් ගණක් තිස්සේ රැගෙන ආවේ ඔර කියන සාමාන්‍ය මිනිස්සුමයි කියලා. අනාගතයේ මේ උරුමයන් අරගෙන යන්නේත් මේ සාමාන්‍ය ජනතාවමයි. ඒ කියන්නේ ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් විරුතුමයි. හරියටම ඕන්ට අලුත් නිෂ්පාදන මිලදී ගන්න හැකියාව තියෙන්න ඕනේ. පාරිභෝගික භාණ්ඩ භුක්ති විඳින්න ඕන්ට අවස්ථාව තියෙන්න ඕනේ. ඒකේ කිසිම වරදක් නැහැ. මිනිස්සු කුසගින්නේ තියලා ආර්ථික වශයෙන් පීඩාවට පත් කරලා බඩගින්නෙනුත් ඉඳගෙන සංස්කෘතියක් රකින්න බෑ කියන එකයි ඒකෙන් තහවුරු කරන්නේ. සංස්කෘතියක් නඩත්තු වෙන්න ආර්ථික පදනම අත්‍යවශ්‍යයි. මේකෙන් හරිම වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. මොකක්ද ප්‍රශ්නේ? අපි හැමතිස්සම අහන කතාවක් තියෙනෝනේ. අපේ මේ ඓතිහාසික උරුමයන්, අපේ පරණ මානසිකත්වය තමයි අපේ ආර්ථික දියුණුවට බාධාවක් වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම අපේ භාෂාවයි අපේ අවුරුදු 2500ක ඉතිහාසයයි අපිට දියුණු රටක් වෙන්න බාධාවක්ද? මම නම් හිතන්නේ නෑ ඒක බාධාවක් කියලා. අන්න එතන තමයි ගොඩක් අය වරද ගන්න තැන. ලියවිල්ල ඊටම දැඩිව අවධාරණය කරනව රටක් පොහොසත් වෙන්න නම් ආර්ථිකයක් ගොඩනගෙන්න නම් අත්‍යවශ්‍ය වෙන්නේ නිෂ්පාදනය සහ සේවා කියන එක. ඒ සඳහා අපේ භාෂාව, අපේ සංස්කෘතිය හෝ අපේ ඉතිහාසය කිසිසේත්ම බාධාවක් වෙන්නේ නැහැ. මේ දේවල් දෙකක්. ඒ කියන්නේ අපිට iPhone එකක් හදාගන්න බැරි වුණේ අපිට දලදා මාලිගාවක් තියෙන නිසා නෙවෙයිනේ. ඒකනේ නිෂ්පාදනයක් නැතිකම කියන්නේ සම්පූර්ණයෙන්ම මැක්‍රෝ ඉකොනොමික්ස්. එමත් නැත්නම් ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවයක් මිසක් සංස්කෘතියේ දුර්වලතාවයක් නෙවෙයි. ජපානය, දකුණු කොරියාව වගේ රටවල් තමන්ගේ අතිශය දැඩි සංස්කෘතික රාමු ඇතුලේ ඉඳගෙනම තාක්ෂණයෙන් ලෝකය ජයගත්තා. ඒ කියන්නේ අපිට වෙළඳපොළට එන අලුත් දේවල්, අලුත් වාහන, අලුත් ෆෝන්, අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගන්න බැරි වුණු පමණින් ඒකට තියෙන ෆ්‍රස්ට්‍රේෂන් එක, ඒ කලකිරීම පිට කරන්න අපේම භාෂාවට, අපේම ඉතිහාසයට දොස් කියන එක කිසිසේත්ම සාධාරණ නෑ. සාධාරණ නෑ වගේ මේක හරිම විහිළුවක්. අපේ සංස්කෘතියේ හින්දා තමයි අපි මෙහෙම පස්සට ගියේ. අපේ මිනිසුන්ගේ ආකල්ප හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා හිතන එක හීනමානයේ නැති වෙන මුලාවක් බවයි මේ ලියවිල්ලෙන් අපිට පෙන්වා දෙන්නේ. අපේ අතේ සල්ලි නැතිකමට අපි අපේ මුත්තලාට බැනලා වැඩක් නැහැනේ. හරියටම හරි. ඒ වගේම මේ සමාජීය සහ ආර්ථික පීඩනය මැද භික්ෂුන් වහන්සේලාගේ භූමිකාව කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියන එක ගැන යම් විග්‍රහයක් කතෝරයා කරනවා. ඔහු සඳහන් කරනවා ඇතම් භික්ෂූන් වහන්සේලා පන්ති සකන් ගැන කතා කරමින් දේශපාලනයට සම්බන්ධ වෙන්නේ මේ කියන සංකීර්ණ ආර්ථික සහ සමාජීය කාරණා ගැන, විශේෂයෙන්ම ගෝලීය වෙළඳපොළ හැසිරෙන විදිය ගැන තියෙන අනවබෝධය සහ අවිද්‍යාව නිසා කියලා. ඒ කියන්නේ Tamanට අවශ්‍ය දේවල් ලබා ගන්න බැරි වීම නිසා ඇතිවෙන පීඩනය එයාලා දකින්නේ පන්ති ගැටුමක් විදිහටද? ඔව්. නමුත් මේ කාරණා පිළිබඳව මනා අවබෝධයක් තියෙන අනෙකුත් භික්ෂුන් වහන්සේලා ඒ පන්ති සටන් පස්සේ කළා රට, ජාතිය සහ ආගම කියන අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින බව කතුවරයා තර්ක කරනවා. අපි උත්සාහ කරන්නේ ඒ අදහස් වල තියෙන බරපතලකම අවබෝධ කරගන්න එක පමණයි. ඉතින් මේ හැම දෙයකම අර්ථය මොකක්ද? අපි මුලින්දන් කතා කරපු දේවල් සාරාංශ කළොත් ලෝකයේ විප්ලව අරගල ගැටුම් ඇති වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා කියලා අපිට පේනවා. ඔව් මොනවද ඒ හේතු දෙක? එකක් තමයි බෞද්ධ ධර්මයේ පැහැදිලිවම දේශනා කරලා තියෙන ජාති ජරා ව්‍යාධි මරණ කියන ලෝකයේ තියෙන ස්වභාවික දුක් සහිත බව. සහ ජීවත් වීම වෙනුවෙන් කරන්න වෙලා තියෙන නිරන්තර සටන. ඒක කොහොමත් අපිට උරුමයි. අනිත් කාරණේ තමයි ඒ සටන අස්සේ දවසින් දවස ලෝක වෙළඳපොළට එන අලුත් භාණ්ඩ හා සේවා මිලදී ගන්න අපේ තියෙන වටුප ප්‍රමාණවත් නොවීම නිසා නිර්මාණය වෙන කෘත්‍රිම දුක. අන්න හරි. මේ ස්වභාවික දුකයි කෘත්‍රිම දුකයි දෙකම එකතු වෙලා හැදෙන අසමතුලිතතාවය තමයි සමාජයක් පුපුරා යන්න හේතු වෙන්නේ. එන අලුත් ගේම් එක ගහන්න මගේ PC එකේ ස්පෙක් එක ටික ටික වැඩි කරන්න ඕන. හැබැයි ඉන්ෆ්ලේෂන් එක පාත්ස් වල ගලන් උත් වැඩි වුණා. ටැක්ස් එක මගේ පඩි අඩු.
ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ තවත් තිත්තක් තමයි අපි ලෝකයේ කොච්චර දියුණුද විද්‍යාව කොච්චර දියුණුද කියලා හිතාගෙන හිටියට පිට රටවල් අලුත් නිපැයුම් කරන්නේ ඒවා අපේ රටවල් වලට එවන්නේ අපිට තියෙන අනුකම්පාවටවත් අපිව දියුණු කරන්න ඕනේ නිසාවත් නෙවෙයි කියන එක. ඕන එක කරන්නේ හුදෙක්ම ව්‍යාපාරයක් විදියට නේද? අනිවාර්යෙන්ම ඒගොල්ලෝ ඒ දේවල් කරන්නේ ඔවුන්ගේම ආර්ථික දියුණුව උදෙසා ඔවුන්ගේම ලාභය උදෙසා පමණයි. අපි කරන්නේ හුදෙක් පාරිභෝගිකයෝ විදියට ඒ දේවල් මිලදී ගන්න එක විතරයි. ඉතින් මේ ලෝක වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය දිහා බලලා ඇයි අපිට මේවන් නැත්තේ කියලා අපි අපේම සංස්කෘතිය අපේම ජාතික අනන්‍යතාවයේ විවේචනය කරගන්න එක ඇත්තටම අසාධාරණයි වගේම කිසිම තේරුමක් නැති වැඩක්. ඒක හරියට අනුන්ගේ ගේක තියෙන නවීන බඩු මුට්ටු දෙකලා Tamanගේ ගෙදර අත්තිවාරයට සාප කරන වගේ වැඩක් නේ. නිෂ්පාදනයක් නැති අඩුව අපේ අනන්‍යතාවයේ අඩුවක් විදියට දකින්න හොඳ නෑ. අපිට ඕනේ ආර්ථික සැලසුමක් මිසක් අලුත් ඉතිහාසයක් නෙවෙයි. ඇත්තටම. ඉතින් අපි අද මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් එක ගැඹුරු ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්න කැමතියි. හොඳයි. මොකක්ද ප්‍රශ්නය? අපි මුලින්දම්ම කතා කරානේ විදේශ වෙළඳපළවල් අපේ ඉන්ද්‍රියන් පහම හරිම සූක්ෂම විදියට ඉලක්ක කරගෙන පංචස්කන්ධේම ආයුධයක් කරගෙන අපේ ආශාවන් ඔවුන්ට අවශ්‍ය පරිදි මිහිවනවා කියලා. ඒ කියන්නේ අපිට ඕන දේ නෙවෙයි එයාලට විකුණ ගන්න ඕන දේ තමයි අපේ අවශ්‍යතාවය විදියට අපේ උළුවට දාලා තියෙන්නේ. අන්න ඒකයි. එහෙමනම් ටිකක් නැවතිලා හිටන්න. අපි අද මේ ගත කරන අපි හරිම ආඩම්බරෙන් කතා කරන මේ නවීන ජීවන රටාව ඇත්තටම අපේම තීරීමක්ද? නැතහොත් ඒක හුදෙක් ඒ ගෝලීය වෙළඳපොළ විසින් ඔවුන්ගේ ලාභය වෙනුවෙන් අපේ ජීවිතවලට ලියලා දීපු තිර පිටපතක් පමණක්ද? අපි මේ රඟපාන්නේ අපේම කතාවක්ද? නැත්නම් වෙන කාගේ හරි කතාවක්ද? ඒක නම් ඇත්තටම අපි හැමෝම අපෙන් අහගන්න ඕනේ ප්‍රශ්නයක්. එහෙමනම් අදට අපි අපේ මේ කතාබහ මෙතනින් නිමා කරනවා. මේ අලුත් සිතුවිල්ලත් එක්ක අපේ ජීවිත දිහාත් මේ මුළු සමාජ ක්‍රමය දිහාත් අලුත් කෝණයකින් බලන්න අපිට හැකි වේවි කියලා අපි විශ්වාස කරනවා. තවත් මේ වගේම අපූර්ව මාතෘකාවකින් අපි නැවත හමු වෙමු.